Hey guys මේ මම වීඩියෝ කරන්න ඔයගොල්ලන්ට දේවල් කිහිපයක් දැනුම් දෙන්න තියෙනවා ඒ ටික දැනුම් දෙන්න මේ වීඩියෝ එක මේ මම සෑහෙන කාලයකට කලින් ඉඳන් කරන්න හිත හිටියේ හැබැයි මේ හිතාගෙන ඉන්නවා මට අමතක වෙනවා කොහොම වෙලා කොහොම හරි මේ ගෙදර කාමරේ ඉඳගෙන කමන්නේ මං වීඩියෝ එක කරනවා කියලා වෙලාවක් හම්බෙච්ච වෙලාවේ වීඩියෝ එක කරන්න ගත්තේ මොකද එහෙම නැත්තම් ඉතින් මං අතින් ඕක වෙන්නේ නැහැ ඒ නිසා ඉතින් මේ කියන්න තියෙන දේවල් ටික මං කියාගෙන යන්නම් මේ ගොඩක් වැදගත් දේවල් ටිකක් කියන්න තියෙනවා පළවෙනි කාරණාව තමයි මේ ප්‍රී ඕඩර්ස් බාර ගැනීම මේ වෙද්දි සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙන්නේ ඒ දවස් හරි වෙනස් කියන පොතට ඒ වගේම මේ මම ඔයගොල්ලන්ට ගොඩාක් thank you කියලා කියනවා ස්තුතිවන්ත වෙනවා ප්‍රී ඕඩර් කරපු කට්ටියට මොකද ඔයාලගේ උදව්ව නිසා මට මගේ ජීවිතේ හීනෙකටත් එහා තිබ්බ දෙයක් විදියට තිබ්බ දෙයක් තමයි අර ප්‍රී ඕඩර්ස් වලින් print එකක් ඉවර කරගන්නවා කියන එක. ඉතින් ඕගොල්ලන්ගේ උදව්ව නිසා ඕගොල්ලෝ නිසා දැන් මේ වෙද්දි ඒක හැබෑවක් වෙලයි තියෙන්නේ. හීනෙකටත් එහා තිබ්බ දෙයක් හැබෑවක් වුණාට පස්සේ ඒ දැනෙන සතුට මට කියන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. කොහොම වුණත් මේ ඔයාලට ගොඩක් ස්තුතියි ඇත්තට මේ දෙයට. ඒ වගේම මේ ප්‍රී ඕඩර් කරපු කට්ටියට විශේෂ තෑග්ගක් තියෙනවා කියලා මම කලින්ම කිව්වා. දැන් බලන්න එපා මට ඒක අමතක වෙලාද මේ ඉන්නේ කියලා. නැහැ එහෙම නෙවෙයි. ඔයාලට ඉස්සරහට දැනගන්න පුළුවන් ඒ තෑග්ග මොකක්ද කියන එක ගැන මට දැනට කියන්න පුළුවන් මේ ඒක ගොඩක් වටින තෑග්ගක් වෙයි කියලා විතරයි. හරි. ඒක තමයි කාරණාව. ප්‍රී ඕඩර්ස් මේ වෙද්දි සම්පූර්ණයෙන්ම බාර අරගෙන ඉවරයි. ප්‍රී ඕඩර් කරන්න බෑ ඔයගොල්ලන්ට. හැබැයි ඔයගොල්ලන්ට පොත ඕඩර් කරන්න පුළුවන් තාමත්. කිසි ප්‍රශ්නයක් නැතුව අපේම පොත ඕඩර් කරන්න පුළුවන්. මේ පොඩි ගාණක් එහෙම වෙයි. ප්‍රී ඕඩර් ප්‍රයිස් එකට හම්බෙන්නේ නැහැ අයලුවෙත්. හැබැයි මේ ඩිලිවරි චාර්ජස් ඔයගොල්ලන්ට ගෙවාගෙන පොඩි ගාණක් ප්‍රී ඕඩර් ප්‍රයිස් එකට වඩා වැඩි වෙලා ඔයාලට පොත ගෙන්න ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම අවුලක් නැහැ. ඔයගොල්ලන්ට පොත ගන්න පුළුවන්. ඊළඟට මේ දෙවෙනි කාරණාව තමයි ඔය ප්‍රී ඕඩර්ස් කරපු කට්ටියට පොත් ටික ලැබෙන්නේ කවද්ද කියන එක. ඒ ප්‍රශ්නෙට මම උත්තර දෙනවා නම් මේ වෙද්දි නම් අපි යවන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙද්දි සෑහෙන පිරිසකට ලැබිලයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් print එක ඉවර වෙනකම්ම ප්‍රී ඕඩර්ස් ආවනේ මේ වෙද්දි මං හිතන විදිහට 300 400ක් අතර ආසන්න ප්‍රමාණයකට පොත ලැබිලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ අපි දිගටම යවන ගමන් ඉන්නේ නිසා ඕගොල්ලන්ගේ පොත පුළුවන් ඉක්මනටම ඕගොල්ලන්ට හම්බෙනවා. සමහරව අපෙන් අහලා තිබ්බ ඇයි මේ තරම් පරක්කු වෙන්නේ කියලා මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. ඕගොල්ලෝ කරේ පොතක් ප්‍රී ඕඩර් කරපු එක. ප්‍රී ඕඩර් කියන්නේ guys මේ පොත එන්න කලින් පොත ඕඩර් කරනවා. ඉතින් ඔයගොල්ලෝ පොත එන්න කලින් ඉඳන්ම පොත ඕඩර් කරගෙන බලාගෙන හිටියා සෑහෙන කාලයක් තිස්සේ. ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ට මේ සෑහෙන කාලයක් ගියා වගේ දැනෙන්නේ. මොකද පොත එන්නත් කලින් පොත ඔයගොල්ලෝ ඕඩර් කරේ. ඊට පස්සේ ඉතින් පොත ඇවිල්ලා අපි ඒ ටික පැක් කරලා පිළිවෙලට හදලා ඉවද්දි ටික කාලයක් යනවා. හැබැයි මේ වෙද්දි එවන්න පටන් අරන් තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හදිස්සි නම් පික්නී දාලා කට්ටියට ගෙන්න ගන්න පුළුවන් ඒ පහසුකමක් තියෙනවා. ඒ සර්විස් එකක් තියෙනවා. එහෙමත් යනවා පොත්. ඔයගොල්ලන්ටත් ගොඩාක් හදිස්සි නම් එහෙම කරගන්න පුළුවන්. හැබැයි මේ පොත් යවන්න පටන් අරන් තියෙන්නේ මේ මාසේ 10 වෙනිදා වගේ වෙද්දි, මැයි 10 වගේ වෙද්දි ප්‍රී ඕඩර් කරපු හැම පොතක්ම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වනවා කියන එක කියලා තමයි අපි ඉන්නේ. අපිට පුළුවන් මේ අනිවාර්යෙන්ම 10 වෙනිදා වෙනකන් චුට්ටක් ඉවසගෙන ඉන්න. 10 වෙනිදා වෙද්දි අනිවාර්යෙන්ම හැමෝටම පොත් ලැබේවි ප්‍රී ඕඩර් කරපු කට්ටියට. ඒක තමයි කියන්න තිබෙ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව මේ ගොඩාක් කට්ටිය අපෙන් මැසේජ් දානවා අපි වෙන කොහෙන් හරි ඕඩර් කරොත් අපිට ලියුම හම්බෙනවද? බුක් ෂොප් එකකින් අපි ඕඩර් කරොත් අපිට ඒත් ලියුම හම්බෙනවද? එහෙම නැත්නම් ලියුම දුන්නේ ප්‍රී ඕඩර්ස් වලට විතරද? දැන් ඕඩර් කරොත් ලියුම හම්බෙන්නේ නැද්ද? ඔන්න වගේ ප්‍රශ්න ගොඩාක් එනවා ලියුම සම්බන්ධයෙන්. ලියුම සම්බන්ධයෙන් කියන්න දෙන දේ තමයි මේ ළමයි මේ ලියුම අනිවාර්යෙන්ම ඕගොල්ලෝ අපෙන් නෙමෙයි බුක් ෂොප් එකකින් නෙමෙයි කොහෙන් ගත්තත් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට ලියුම හම්බෙන්න ඕනේ. මොකද ලියුම කියන්නේ ඔය මේ වෙන මොකක්වත් එකක් නෙමෙයි පොතේම කෑල්ලක්. පොතේම කෑල්ලක්. ඒ ලියුමක් තිබ්බොත් තමයි පොත සම්පූර්ණ වෙන්නේ. එහෙම නැත්නම් පොත සම්පූර්ණ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ බුක් ෂොප් එකකින් ගන්න ගියත් කොහෙන් ගන්න ගියත් බලන්න ලියුම තියනවද කියලා. ලියුම නැත්තම් ආයේ දීලා ලියුම නැහැ කියලා ඒ අදාළ තැනට කියන්න. අපෙන් ගත්තොත් අනිවාර්යෙන්ම ලියුම හම්බෙනවා. ඉතින් ලියුමේ ප්‍රශ්නයක් නැහැ. ඔයා ප්‍රී ඕඩර් කරේ නැහැ කියලා ඔයාට ලියුම හම්බෙන්නේ නැති වෙන්නේ නැහැ. අපෙන් ගත්තේ නැහැ. ඔයා ගත්තේ බුක් ෂොප් එකකින් වුණත් ඔයාට ලියුම හම්බෙන්නේ නැතුව යන්නේ නැහැ.
අනිවාර්යයෙන්ම ලියුම එවලා තියෙන්නේ. මොකද ඔය ලියුම කියන්නේ ඔය පොතේම කෑල්ලක්. ඉතින් මේ අර වව් එක ඒ පොතේ තියෙන නියම ෆීලිං එක ගන්න ඔය ලියුම නැතුව බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලියුම ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඕගොල්ලෝ ප්‍රී ඕඩර් කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කොහෙන් ගත්තත් ලියුම ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මේ ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ආයෙ පාරක් මං ප්‍රී ඕඩර් කරපු කට්ටියට රෙස්පෙක්ට් බිග් තෑන්ක්ස්. ඒ වගේම ඕගොල්ලෝ වෙනුවෙන් ස්පෙෂල් දෙයක් ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. ඒ ගැන කලබල වෙන්න එපා. ඉස්සරහට ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි. ප්‍රී ඕඩර් බාර අරන් ඉවරයි. ඒත් ඔයගොල්ලන්ට පොත ඕඩර් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. අංක 2 තමයි මේ පරක් වෙන හේතුව මම විස්තර කරා. ඒ වගේම මේ මැයි 10 වෙනිදා වෙද්දී ඔයගොල්ලන්ගේ පොට්ටි ඔයගොල්ලන්ට ලැබෙවි. ඒ නිසා ඒ ගැන ලොකු කලබලයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ ළමයි. මේ ලියුම අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඔයා පොත කොහෙන් ඕඩර් කරත්. ඔය ටික තමයි දැනට කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් පොත ඔගොල්ලෝ අතට ලැබුණට පස්සේ කියවලා බලලා පොත ගැන මොකක්ද හිතෙන්නේ කියන එක ගැන මට වගේම අනික් අයටත් දැනගන්න බෙදා ගන්න කියලා ඉල්ලන ගමන් අදට එහෙනම් මේ මම මේ වීඩියෝ ඉවර කරන්න. හරි මේ මොහොත විතරයි. රහම ආදරේ.